ආයිබෝවන් මේ දවස්වල ආයිබෝවන් කියන වචනේ කොයිතරම්නම් වටිනා වචනයක්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒ නිසා මම ආයිබෝවන් කියලාම මේ වීඩියෝ එක පටන් ගන්නවා. ඔන්න කොරියාවට නම් හිම වැටෙන්න පටන් ගත්තා. හිම කියන්නේ කොච්චර කටුක දෙයක් වුණත් වෙනදට නම් හිම වැටෙනකොට අපේ හිත සතුටින් පිරෙනවා. ඒක පුදුම තරම් ආස්වාදජනක හැඟීමක්. හැබැයි මේ පාර ඒ සතුට මට හරියටම විඳ ගන්න බැරි වෙලා තියෙනවා. මේ හිම කැට වැටෙන මොහොතේ විතරක් නෙවෙයි හැම මොහොතකම අපිට මතක් වෙන්නේ අපේ රට. අපේ රටට මොනවා වෙනව ඇද්ද? අපේ රටේ මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇතිද කියන හැඟීමෙන් තමයි අපි දැන් දවස් ගාණක් තිස්සේ ජීවත් වෙන්නේ. මගේම ආදරණීය මිනිස්සුන්ට හරියට කෑමක් බීමක් නැතුව, ගෙයක් දොරක් නැතුව, ආරක්ෂිත තැනක් නැතුව දවස ගෙවා ගන්න බැරුව ඉන්න මේ මොහොතේ අපිට ලංකාවේ ඈත ඉඳන් මේ වගේ සුන්දර දේවල් බලලා හිත හදා ගන්න හයියක් නම් කොහෙත්ම නැහැ. පොඩ්ඩක් හිතන්න මේ විදිහටම ලංකාවටත් හිම වැටුණා නම් මේ වෙලාවේ විපතටපත් වෙලා ඉන්න හරියට ඇඳුමක්වත් නැතුව, ගෙයක් දොරක් නැතුව, කෑමක් බීමක් නැතුව ඉන්න මිනිස්සු ඒක දරාගන්නේ කොහොමද? එයාලට ඒක දරා ගන්න පුළුවන් වෙයිද? මගේ හිතට ආව පළවෙනි සිතුවිල්ල තමයි ඒක. ඒ අතින් මොනවා වුණත් අපි වාසනාවන්තයි. කවුරු කොහොම කිව්වත් අපි වාසනාවන්තයි. ශ්‍රී ලංකාව කියන්නේ වාසනාවන්ත රටක්. අපිට මොන දේවල් වුණත් අපි වාසනාවන්තයි. ඒක තමයි ඇත්ත. අපි වැටි වැටි නැගිටිනවා. අනිවාර්යෙන් අපි නැගිටිනවා. සමහර විට මේ වෙලාවේ ඔයාගේ ආදරණීය කෙනෙක් ඔයාගේ දේපල හැමදේම නැති වෙලා ඇති. හැබැයි ඔයා වෙනුවෙන් අපි ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔයා වෙනුවෙන් ඉන්නවා. අපි සහකම්පනය නැති જાතියක් නෙවෙයි. ඒ කියන්නේ ඔයාගේ දුක අපේම වෙලා අපිට දැනෙනවා. මේ දේ උනේ ඔයාට විතරක් නෙවෙයි. දහස් ගානකට මේ දේ වුණා. හැබැයි ඊට වඩා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ දේ වුණා වගේ දැනෙනවා. අපි හැමෝටම මේ දේ වුණා වගේ තමයි අපිට දැනෙන්නේ. ඒකට තමයි සහකම්පනය කියලා කියන්නේ. ඉතින් ඔයා දුක් වෙන්න එපා. අපි හැමෝටම මේ දේ වුණා. අපේ මුළු රටකටම මේ දේ වුණා. ඒ නිසා ඔයාට විතරක් වුණ දෙයක් කියලා ඔයා වැටෙන්න එපා. අපි හැමෝම ඔයා වෙනුවෙන් ඉන්නවා. හැමදේම නැති වුණත් අඩු ගානේ තමන්ගේ අතපය නැති වුණත් තමන්ගේ හීන වලට අරමුණු වලට ගියපු මිනිස්සු ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ළමයෝ ඔයා තනි වෙලා නැහැ. ඔයා වෙනුවෙන් අපි ඉන්නවා. සමස්ත ජාතියක්ම ඉන්නවා. ගොඩක් වෙලාවට කියනවා කාලය හැම ප්‍රශ්නයකටම උත්තර අරගෙන එනවා. කාලය හැම ප්‍රශ්නයක්ම විසඳනවා කියලා. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඇත්ත. අපිට සමහර වෙලාවට අපේ නැති වුණ දේවල්, නැති වුණ ආදරණීයයන් කාලය විසින් නැවත ලබා දෙන්නේ නැහැ. හැබැයි මේ වෙද්දී ඔයාගේ හිතේ තියෙන ලොකුම ලොකු තුවාලය ඉක්මනින්ම සුවපත් වෙනවා. ඒ තුවාලේ කැළල සදාකාලිකවම ඔයාගේ ජීවිතේ තියෙයි. හැබැයි ඒකේ වේදනාව කාලය විසින් අඩු කරලා ඔයා දැන් ඉන්න තැනින් ඉහළ තත්වයකට අනිවාර්යයෙන්ම පත් කරවනවාමයි. ඒ නිසා අපි හිත හයිය කරගමු. අපි හැමෝම ඔයා වෙනුවෙන් හරි ආදරෙන් ඉන්නවා.